රයිට් අපි 49 වෙනි එක කතා කරන්න යන්. ඒක අපිට කියනවා මොකද්ද? CO2 හි තාපාංකය ෆෝමැලිටිහයිඩ් වල තාපාංකයට වඩා වැඩි. මොකද කියන්නේ? රයිට්. එතකොට මේකේ CO2 වල දැන් මේකේ CO2 කියන එක කෙනා කොහොමද ඉන්නේ? කාබන් ඉන්නවා. මෙතන ඔක්සිජන් දෙන්නේ කොහොමද ඉන්නේ? එතකොට මෙයාලගේ සාමාන්‍යයෙන් මොකද්ද? මේක නිර්දැවියයිනේ. මේක නිර්දැවී අණුවක්නේ. මොකද දෙපැත්තටම සමානව තමයි යන්නේ නේ. මේ දෙපැත්තටම සමානව මේ ද්‍රවීකරණ බලය එනවා. එතකොට ඒ දෙක කැපිලා යනවා සමාන බල දෙකක් නෙන්නේ. රයිට්. එතකොට මේක නිර්දැවී අණුවක්. මේකේ තියෙන්නේ මොකද්ද? ලන්ඩන් බලනේ. ලන්ඩන් බල තමයි තියෙන්නේ. හරිද? එතකොට මේකේ තියෙන ලන්ඩන් බල තියෙනවානේ. වැන් ඩර් වාල්ස් බල කියලාත් කියනවා. එතකොට ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ කාටද? මෙන්න මෙයාටනේ. ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ. එතකොට මෙයාගේ මොනවද තියෙන්නේ? මෙයාගේ මෙන්න මෙතන ද්විධා බලයක් තියෙනවානේ. මේ කාබන් සහ ඔක්සිජන් මත ද්විධා බලයක් එනවා. නේද? එතකොට මේ කාබන් හයිඩ්‍රජන් මත එන්නේ ද්විධා බලය මේ පැත්තටනේ. දැන් මේක කොහොමද ඉන්නේ? චතුස්තලයේනේ. මම හැඩයත් එක්ක අඳින්නම්කෝ. මෙන්න මෙහෙම ඉන්නේ. ඔන්න ඔහම ඉන්නේ. එතකොට මෙයාගෙන් කාබන් ඔක්සිජන් පැත්තට බලයක් එනවා. ඊට අමතරව මේ හයිඩ්‍රජන් වලත් බලය එනවා. එතකොට සංප්‍රයුක්ත බලය එන්නේ කොහටද? ඉහළටනේ. ඉහළට එන්නේ සංප්‍රයුක්ත බලය. එහෙනම් ඒකේ ද්විධා බලයක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන ආකර්ෂණ බලය මොනවද? ද්විධව ආකර්ෂණ බලයක් තියෙනවානේ. එතකොට මේක මොකද වෙන්නේ? ද්විධා ලන්ඩන් බල් වලට වඩා මොකද වෙන්නේ? ද්විධා ආකර්ෂණ බල ප්‍රබලයිනේ. ඒ කියන්නේ CO2 ගේ තාපාංකය ෆෝමැල්ඩිහයිඩ් තාපාංකයට වඩා වැඩි වෙයි කියන එක වැරදිනේ. අඩු වෙන්නේ. ෆෝමැල්ඩිහයිඩ් ගේ තමයි වැඩි වෙන්න ඕනේ. මොකද ද්විධා ආකර්ෂණ බල තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා මේ CO2 අණු අතර ඇති අණුක ආකර්ෂණ බල ෆෝමැල්ඩිහයිඩ් අණු අතර ඇති ආකර්ෂණ බල වලට වඩා ප්‍රබල වේ. නෑ නේද? මොකද අන්තර් අණුක ආකර්ෂණ බල ගත්තාම මේ ලන්ඩන් වලට වඩා ද්විධා ආකර්ෂණ බල ප්‍රබලයි. එහෙනම් ඒ ප්‍රකාශනයත් වැරදිනේ. එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ උත්තරය අංක කීයද? 5.